මගේ බුදුරජාණන් වහන්සේ සංසාරේ දුප්පත් මිනිසෙක් වෙලා හරි හොඳ ඒ දුප්පත් මිනිසයා ගෙදර තිබේ මුං ඇට මිටක් විතරයි. වීදියේ දානයක් දෙනවා කියලා ආරංචියට එකල වැඩ හිටියේ මම හිතන විදිහට විපස්සී බුදුරජාණන් වහන්සේ මතක හැටියට. විපස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. මේ වීදි දාණයට. ඒතර ඒ වීදියේ ඉන්න මිනිස්සු තමයි දානෙ ගේන්නේ. හැමෝම සිටුවරු රම් වාදනයේට ගේනවා, රිදී වාදනයේට ගේනවා. එක එක කෑම. දුප්පත් මිනිස්සයා මුං ඇට මිටක් තම්බලා අරන් ආවා. අර රාජ භෝජන මැද මුං ඇටක් දැන් බෙදන්න පුළුවන්. අර දුප්පත් මිනිස්සයාට ඕකම වුණානේ. යනවා පස්සට යනවා කිව්වා. අර මිනිස්සයාට මේක දෙන්නමයි ඕන. ඒ මිනිස්සයාලා ගෙදර තිබ්බේ මෙච්චරයි. මේ දැන් බුදුරජාණන් වහන්සේ අර විදිහට වඩිනවා. වඩිනකොට අර මිනිස්සයාගේ හිතේ ආපු ආවේගයට දෙන්නත් ඕනේ යන්න දෙන්නේ නැහැ. එක කාට හරි මේක ලැබෙන්නේ නැති කියලා ගිනාපු මුං ඇට භාජනය අහසට විසික කරා. තුන් ලෝකාග්‍ර වූ විපස්සී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. එක මුං ඇටේ ගාන එක එක රහතන් වහන්සේලාගේ පාත්‍ර වලට වැටේවා කියලා අදිෂ්ඨාන කළා. අර මුං ඇට ටික එක එක රහතන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මුං ඇටයක් වැටෙනවා එහෙම. විපස්සී බුදුරජාණන් වහන්සේ දුප්පතාගේ දානෙට වටිනාකමක් දුන්නද නැද්ද? ඒ දුප්පතා තමයි මේ පෘථුවියේ මේ කල්පයේම වැඩිම කාම සම්පත් විඳපු මහා මන්දාතු රජුරුව වෙලා ඉපදුනේ අර දුප්පත් කෙනා. මහා මන්දාතු රජුරුව මේ පෘථුවියේ සක්විති රජ වෙලා ඉඳලා ඒ සැප මදි වෙලා චාතුම් මහරජක දිව්‍ය ලෝකේ සැප විඳලා ඒක මදි වෙලා තවතිසාවෙන් භාගයක් පාලනය කළා. සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වෙන කාලය දක්වා. සක්දෙවිඳුට ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. 3 කෝටි 60 ලක්ෂයේවා 36න් වැඩි කරන්න. එච්චර කාලයක් දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ශරීරයෙන් සැප වින්දා විපස්සී බුදුරජාණන් වහන්සේට මුං ඇටයක් පෝයාක රූපින් බලෙන්. සද්ධාවෙන් තියෙන දෙයක් දන් දෙන්න පින්වතුනි. අනුකරණය කරන්න යන්නේ නැතුව මහා ලොකුවට අර ණය වෙලා රටට ලෝකෙට එහෙම නැතුව පුළුවන් විදිහට